අයිබෝන් මූවී පැන්ස් අද අපි කතා කරන්නේ 2018 නිකුත් වුණ ඉන් පැබ්ලික් කියන ෆිල්ම් එක ගැන. මේක ටිකක් අමුතු අද්භූත රතු ගවුමක් කොට ගෙතුණු කතාවක්. ෆිල්ම් එක පටන් ගන්න ශීලා කියන මැදිවිය කාන්තාවක් එක්ක. ශීලා බැංගුවක ටේලර් කෙනෙක්. මෑතකදී තමන්ගේ සැමියාගෙන් දික්කස හදුණු කෙනෙක්. ඇය එක්ක ඇයගේ තරුණ වයසේ පුතා මිස් ජීවත් වෙනවා. එක දවසක් ශීලා වැඩ කරනකොට එකපාර ටීවී එකේ ඩෙනල්ටන් සූපර් කියන ෂොප් එකේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඒ ඇඩ් එක ටිකක් අමුතුයි. ඒක බලන කෙනාගේ මනස ඇද ගන්නවා වගේ මෝහනය කරනවා වගේ ඇඩ් එකක්. ඉතින් මේක ශීලා මේක දිහා බලන් ඉද්දි මිස් එයාගේ තාත්තා එක්ක රාත්‍රී කෑමකට යන්න පිටත් වෙන්න හදනවා. ශීලා එයාට කෑම කාලා යන්න කිව්වා. මිස් කියනවා තාත්තගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එයාට කෑම හදනවා කියලා. ඒ වචන ටික ශීලාගේ හිතට තදින්ම දැනෙනවා. හැ පරාජිතයෙක් වගේ පේන්න බෑ කියලා හිතනවා. ශීලා නිවුස් පේපර් එකක් අරගෙන අලුත් පෙම්වතෙක් හොයනවා. හොයලා එයාට තමන්ගේ පින්තූරයක් ගහලා ඒක යවනවා. ඊළඟ දවසේ ශීලා ගෙදර එද්දී මිස් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක කුස්සියේ කවුන්ටර් එක උඩ ඉන්නවා. ශීලා එයාට බීම් එකක් දුන්නත් බ්‍රවුන් ශීලාව නොසලකා හරිනවා. මේ අතරේ නිවුස් පේපර් එකේ හමු වුණ කෙනා මුණ ගැහෙන්න ශීලා එකඟ වෙනවා. ශීලා උනන්දුවෙන් සැලොන් එකට යනවා. ඉන්පසු ඩෙන්සිටන් සූපර් කියන ෂොප් එකට යනවා. එතනදී මිස් ලක්මෝ කියන කාන්තාව ශීලාට රතු ගවුමක් පෙන්නනවා. ඒක තමයි හොඳම එක කියලා. ශීලා ගවුම ඇඳලා බලද්දී ඒක සයිස් එක 36 වුණත් ශීලාට පර්ෆෙක්ට් විදිහට මැච් වෙනවා. ඒක ශීලාගේ සයිස් එක නෙමෙයි. මිස් ලක්මෝ එයා ගවුම ගන්න දිරිමත් කරනවා. ශීලා ගවුම අරගන්නවා. එතෙන්දී මිස් ලක්මෝ ශීලාගේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලනවා. ශීලා කිසිම තොරතුරක් කිසිම චකිතයකින් තොරව ලබා දෙනවා. එතකොට මිස් ලක්මෝ එකපාරම ට්‍රාන්ස්ෆර් තත්ත්වයකට පත් වෙනවා. ඒ ටිකකින් ආපහු නෝමල් ලෙඩක් ශීලාට තැන්ක් යූ කියලා කියනවා. ඒත් රෑ මිස් ලක්මෝ කාර්ඩ් පෝල් එකක් අරගන්නවා. ශීලාගේ තොරතුරු ටික කෙනාට රහසෙන් කියනවා. මේ අතර ශීලා එයාගේ අලුත් පෙම්වතා හම් වෙන්න රෙස්ටුරන්ට් එකට යනවා. ඒත් ඇන්ඩෝස් කියන අලුත් පෙම්වතා ශීලාව එච්චර දැකීමක් කරන්නේ නැහැ. ශීලාගේ ෆොටෝ වලට එයා වෙනස් කියලා ඇනෝලිස් කම්ප්ලේන් කරනවා. ශීලාට කලකිරීමක් ඇති වෙනවා. ඒ හමුවෙම එතනින් අවසන් වෙනවා. ආපසු ගෙදර යද්දී ශීලාගේ පපුවේ රෑෂයක් ඇවිල්ලා. ඊළඟ දවසේ ශීලා ගවුම හොදන බලද්දී ගවුම තිබුණ තැන නැහැ. ශීලා එක හොයද්දී වින්ස්ගේ රූම් එකේ එක තියෙනවා දකිනවා. ශීලා හිතනවා ගෙවන්නේ ගවුම සොරකම් කරා කියලා. වින්ස් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ශීලා ගෙවන්න ගැන තරහෙන් එයාට බයිනවා. ඊට පස්සේ ගවුම වොෂින් මැෂින් එකට දාලා ශීලායි වින්ස්යි ගෙවනුයි ලූඩෝ සෙල්ලම් කරනවා. ගෙවන් ශීලාගේ රෑෂ් එක දැකලා ඒක භයානකයි කියලා ශීලාව බය කරනවා. එයා දන්න කෙනෙකුටත් එහෙම රෑෂ් එකක් ඇවිල්ලා එයාගේ අත කපන්න මොනවා කියලාත් කියනවා. මේ අතරේ වොෂින් මැෂින් එක අසාමාන්‍ය ලෙස සෙලවෙන්න ගන්නවා. ඒත් ඒක නවත්තන්න කට්ටිය උත්සාහ කරත් ඒක කරගන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී ශීලාගේ අතත් මේ වොෂින් මැෂින් එකට කැපෙනවා. පහවදා ශීලා කඩේට ආපහු යනවා. එයාගේ කෝට් එක රීසයිස් කරන්න. ඒ අතර ශීලා දකිනවා සාප්පුවේ කැටලොග් එකේ එයාගේ ගවුම අදගෙන මොඩල් කෙනෙක් ගහව ෆොටෝ එකක්. ඉතින් ඔය ජිල් කියන මොඩල් ඒ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් කරලා මැරුණා කියලා ලක්මෝ කියනවා. ඒ අතර ශීලා ඒ ගවුමෙන් කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා අහද්දි එකක් විතරයි තිබුණේ කියලා ලක්මෝ කියද්දි ශීලාට ගවුම ගැන බය හිතෙනවා. ඒ අතරේ ලක්මෝ කැටලොග් එකේ තිබ්බ ජිල්ගේ පේජ් එක ඉරලා දානවා. එදා රාත්‍රියේදී ශීලා තවත් පෙම්වතෙක් හමු වෙන රෙස්ටුරන්ට් එකට යනවා. සෙච් ටිකක් ලෝභ වුණත් එයා ගොඩක් ආකර්ශනීයයි. ඒ නිසා එයාගේ හමුවීම සාර්ථක වෙනවා. මේ අතරදී ගෙදරදී ගිවන් එක්ක වින්ස් එකට ඉඳිද්දී රතු පාට ගවුම පාවෙලා ඇවිත් බිත්තියේ එල්ලලා තියෙනවා ගිවන් දකිනවා. ටික වෙලාවකින් ගවුම ගිවන්ගේ උස්ම හිර කරන්න හදනවා වගේ දැනෙනවා. ටිකකින් ආයෙත් ගවුම බිම තියලා තියෙනවා. මේ අතර ශීලා ටෙච් එක ගවුම නිසා වුණු අද්භූත දේවල් ගැන කතා කරද්දී ටෙච් එක ගානකට ගන්නේ නැහැ. ටෙච් ශීලාට කියනවා ගවුම අදින්න කියලා බල කරනවා.
ඊළඟ දවසේ ශීලා ගවුම දැන් ටෙච් එක ඇවිදින්න යද්දී නාදුන බල්ලෙක් ඇවිත් ශීලාව සපා කන්න හදනවා. බල්ලා ගවුම ඉරනවා. ඒත් ශීලට කිසිම හානියක් වෙන්නේ නැහැ. පසුව ශීලා ගෙදර එද්දී වෙනත් කෙනෙක් මේ ගවුම නැවත ශීලට ගෙනලා දෙනවා. ඒත් ගවුම ඉරිලා හෝ කිලුටුලාවත් නැහැ. එදාර නිදාගෙන ඉන්නකොට ශීලට ඇහෙනවා එයාගේ ඇඳුම් මල් මාරි ඇතුලේ සද්දයක්. ගවුම ක්ලෝසෙට් එක ඇතුලේ ගමන් කරනවා. ශීලට බය වෙනවා. පහුවදා ශීලා ඇඳුම් සාප්පුවට ගිහින් ගවුම රිටර්න් කරන්න ගියත් මිස් ලක්මෝ රිසිට් එක ඇතුලේ ඇඳුම බාර ගන්න බෑ කියනවා. ශීලා තරහෙන් එළියට එනවා. ඒ රෑම ඇය ගවුම චැරිටි එකට පරිත්‍යාග කරන්න යනවා. ඇය තනියම තමයි කාර් එක ඩ්‍රයිව් කරන් යන්නේ. මේ අතර ශීලා දකිනවා පාරයිනේ නිර්වත් ඩමි එකක් තියෙනවා. ශීලාගේ හිත ගැස්සුණා. ඇය ඉදිරියට යනවා. ඒ එක්කම තවත් ඩමි එකක් වාහනේ ඉදිරියෙන් මතුවෙනවා. ශීලාට වාහනේ පාලනය කරන්න බැරුව ගිහින් වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. ශීලා එතනදීම මිය යනවා. නෙස්ට් පොලිසියෙන් මේ ගැන කතා කරන්න කෝල් එකක් අරන් ගන්නවා. ඒ මේස් බිසි නිසා ඒක කෝල් එකට ආන්සර් කරන්නේ නැහැ. ගවුම නැවතත් වෙනස් ෂොප් එකකට යනවා. ඒක මිනිස්සෙක් මිලදීගෙන රෙග්ගේ බැචලර් පාටි එකේදී තෑග්ගක් විදිහට රෙග්ට ලබා දෙනවා. මේ අතර යාළුවෝ එකතු වෙලා මේ ඇඳුම රෙග්ට අන්දනවා. ඒ අතර රෙග් බීලා වැඩි වෙලා වමනේ කරනවා. ඊළඟ දවසේ රෙග් පෙම්වතිය වෙන බබ්ස් එයාට බයිනවා වැඩිපුර බීප් එකට. ඒ වෙලාවේ බබ්ස් රෙග්ගේ පපුවේ තියෙන රෑෂ් එක දකිනවා. රෙග් කියන්නේ වොෂින් මැෂින් රිපෙයාර් කරන කෙනෙක්. දවසක් ගෙදරක ගිහින් වොෂින් මැෂින් එකක් කල්පිටියක් කරද්දී ඒ ගෙදර ගෑනු කෙනා රෙග්ට ආරාන්තකම් පෑවත් රෙග් යාව මින් සැරේ මග අරිනවා. මේ අතර බබ්ස් ගවුම ඇඳලා එක සයිස් එක 36 වුණත් තමන්ට හරියටම ගැලපුණ එක ගැන පුදුම වෙනවා. ඒත් බබ්ස්ටත් රෑෂ් එක හැදෙනවා. ඒ වගේම ඇඳුම් හොදන්න යද්දී වොෂින් මැෂින් එකත් කලින් වගේම කැඩෙනවා. මේ අතර රෙග්ට රස්සාවත් අයින් වෙනවා. ඔහුගේ බොස් එක්ගේ ඩෙන්ටිටි එක අරගෙන ඒක කාලා හපලා එක්ක ගෙදර යවනවා. ඒත් මේක රෙග් පෙම්වතියට කියන්න යන්නේ නැහැ. මේ අතර රතුගවුම ඔවුන්ගේ සුරර කුරුල්ලගේ කුඩුවට වැටෙනවා. ඒකෙන් කුරුල්ලගේ උස්ම හිරවි මරණයට පත් වෙනවා. පහවදා රෙග් බැංක් එකට ගිහින් ලෝන් එකක් ඉල්ලුවා. බැංකුවෙන් ඒ ලෝන් එක දෙන්න ප්‍රතික්ෂේප කරනවා. එතනදී බැංකුවේ හිටිය ඔෆිසර්ස්ලා ට්‍රාන්ස්ෆර් එකට පත් වෙනවා. මේ අතර බැක්ස් ෆෙඩිසා පොර රතුගවුම අඳගෙන යනවා. ඒත් මිස් ලක්මෝ එයාව අපිරිසුදුයි කියලා එලවන්න හදනවා. ඒත් අවසානයේ අයිතිකාරය ඇවිල්ලා බොබ්ස්ට අවස්ථාව දෙනවා. බොබ්ස් අලුත් ඇඳුමක් අරගෙන ඇඳුම් මාරු කරන කාමරයට ගිහින් ඇඳුම් මාරු කරන්න යද්දී රතුගවුම එතනින් හිමීට ඉවත් වෙනවා. මේ අතර කඩේ ඇතුලේ ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම රතුගවුම ඊට දෙයකට වැටිලා ගිනි ගන්නවා. ඒ අතර රෙග් නිවසේදී රූපායන බලමින් ඉන්නකොට අර වෙරන් දෙන්නෙම යනවා. ඒ එක්ක රෙග් මෝහනයකට වගේ පත් වෙනවා. පසුව බලද්දී රෙග් කාබන් මොනොක්සයිඩ් විස වෙලා මැරිලා. ඒ අතර සාප්පු ගෙනගනිද්දී සියල්ලම සාප්පුවෙන් පලා යනවා. සමහරු සාප්පුවේ බඩු හොරකම් කරනවා. හැබැයි බොබ්ස් කාමරේ හිර වෙනවා. ඇයට දොර අරගන්න බැරුව යනවා. ඇය ගින්නෙන් මැරෙනවා. මිස් ලක්මෝ කුඩා සෝපානයක් වගේ එකකින් පැනලා ගිහින් බේරෙනවා. ඇය පහළට යද්දී අතරමඟදී ජෙල් ජීවතුන් අතර ඉන්නා වගේ පේනවා. ඇය රතුගවුම මහන ගමන් ඉන්නේ. ලක්මෝ තව පහළට යද්දී ශීලා, රෙග්, බැබ්ස් කියන අය මේ රතුගවුම මහවෙන් ඉන්නවා දකිනවා. ඒ වගේම තවත් හිස් මහන මැෂින් කිහිපයක්ම ඊට පහළින් දක්නට ලැබෙනවා. අවසානයේ ගින්නන බටේ කෙවි සාප්පු පරීක්ෂා කරද්දී ගින්නෙන් කිසිම හානියක් නොවුන රතුගවුම දකිනවා. කතාව අවසන් වෙන්නේ රතුගවුම තවත් බිල් එකකට සූදානම් බව පවසමින්. ඔයාලා මේ කතාවට කැමති නම් ඔයාලට මේ ඉන් පබ්ලික් කියන ෆිල්ම් එක බලන්න පුළුවන්. ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. කතාව හොඳ නම් ලයික් එකක් දැනවත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා කැමති ෆිල්ම් තියෙනවා නම් කමෙන්ට් එකෙන් කියාගෙන යන්න. මම පුළුවන් විදිහට ඒවත් අරගෙන එන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.